කරුණාගුණ ඇහෙන සම්බුදු නෙත් කැල්මේ ගිනිගත් හදවත් නිවි නිවියයි සමාධි බුදු පිළිමේ සමාධි බුදු පිළිමේ සිරි මහබෝ සමිඳුන් සරණයි සිරි දලදා හිමිගේ රැකවරණයි ස්වර්ණමාලි සෑරන් කොත් බලයයි මගේ මව්බිම තුල බුදු රැස් විහිදෙයි සිරිපා කමලයි සමනොල මුදුනේ ඉඳුනිල් මැණිකයි එසේම අපවාස සමූහය කල්පනාකාර අධ්‍යක්ෂක රෝහිණී ආරසිරින් නදීයන්ට ආශිර්වාදයේ පිණිස වාසයේ ගලස සමතුලිතේ වෛද්‍ය මනසාරස් නදීතුමාන් ඇතුළේ පවර 100 දිනාටම අධ්‍යක්ෂක මණ්ඩලය විධිපත්ති අධ්‍යයන ආචාර්ය මණ්ඩලය අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහායක කාර්ය මණ්ඩලය ආදරණීය එමාපියන්ට සියලුම සිසුන්ට ආශිර්වාද දීම ආරම්භ වේ.
අපාදනේ කියෝ ඒකේ ජාතන්තර පාසලේ සමෝහයේ නිර්මාණ ආරණ්‍ය අරසිතුමාට එතුමාගේ පුදු මාලි කලසන මහත්මයා ඇතුළු අපසන්න නම් කීයේ සියලු සංසාරගත නෑයන්ට පිනන මොදල් නිර්මාණ කරන්නේ මේ සියල්ලම මූලිකව තබා අපි සර්වම පිරිත් සත්‍යයනාව ශ්‍රවණය කරමු. පිරිත් සත්‍යයනය සත්‍යයනා කිරීම වෙනුවෙන් වැඩම වදාළ බව මේ පාසලෙහි අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු මේ පාසලේ අධ්‍යක්ෂක මණ්ඩලය පැමිණි සියලුම දරුවන්ට දෙමව්පියන්ට සහභාගී වන සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාද පතා පීඩිත දරමින් දේශනා කරමින් ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සමතුමා එම මැතිණිය ප්‍රදාන කොට ඇති කාර්මික පින්වතුනි. අද දිනේ වැයන්තන් ඉතාමත් වැදගත් වටිනා කියන පින්කමක් ඉෂ්ට සිද්ධ කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. අප ලෝතුරා ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත් උන්වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත්වීමත් ඒ වගේම පිරිනුවන් පෑමක් කියන මේ තෙමගුල අනුමුණු කරගෙන වෙසක් පොහොයට සමගාමීව මේ ජාත්‍යන්තර පාසලේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේදී අපිට ඇවිල්ලා මේ පින්කම පිළිබඳව ආරාධනා කරන්න දේශනා මාස ගණනාවක් කලින් ඉතින් අනතුරුව ඒ සති කීපයකට කලින් අපේ මහත්මයා වරුන්ගේ ප්‍රදේශ සමග ඇවිල්ලා මේ පින්කම පිළිබඳව ප්‍රසිද්ධ කරලා අපිට ආරාධනා කරන්න තියෙනවා. උන්වහන්සේ මේ අවස්ථාව ප්‍රාර්ථනා දෙනා ආචාර්යන් වහන්සේ ඒ වගේම ඒ සුබදාරාම පිරිවෙනි වැඩ කරන අපේ දේවාලයේම ඥානවාස සාමණේරයන් වහන්සේ වැඩ කරන දෙන්නා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා කරනවා. ඒ වගේම සුබදාරාම විද්‍යාලයේ පිරිවෙනි දේවාල වාසය කරන සසත්‍යාපන කරන බුදුකර උන්වහන්සේ පිළිගන්නවා කරනවා. ඒ වගේම ආරියවද විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රණ කටයුතු සිදු කරන ඒ වගේම ආරක්ෂා තමයි මේ පිළිත තුන ගැටලාදී. අපි මේ සමහර කෙනෙකුට සත්‍යයනා කරනවා ඒ වගේම පාරිගාථා වලින් පාරේ සත්‍යයනා කරනවා කියන තියෙනවා. නමුත් මේ අපි නිර්මල බුද්ධ වචනේ දේශනා කරන නිසා තමයි පාලි භාෂාවෙන් මේ දේශනා කරන්නේ. ඉතින් ඒවා යම් සත්‍ය තරංගාදී වෙලා තියෙනවා. ඒ පාලි භාෂාවෙන් දේශනා කරන මේ කාරණාව නිසා නැත්නම් සිංහල මුගලන් පරම්පරාවේ ගුණමිනි කිරණයි කහසිවුරේ වනමන නුවන් නිවාපාවි එන්නේ වියගොමු අතරින් මිහිතලේ
හෙළ දිව හෙළි කළ පහන් වැටයි මොක් සයුරට යන දහම් ගඟයි ගුණ නැන පෑදූ සරසවියයි සෙත් සිරි සාදන මෙත් අඳුනයි දෙදහස් වසරක් සිරිලක් දෙරනේ පැවතුණු යහගුණ කුසුම් දරා අංගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ආයං වදන්තා